හොඳයි. පන්තියක සිටින සිසුන් 12 දෙනෙක් සමාන පරතර සහිතව වෘත්තාකාර මේසයක් වටා සිටගත් විට අටවන සිසුවාට ඉදිරියෙන් සිටින්නේ කීවන සිසුවාද කියලා අහන ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ අපි පුටාගත්තේ මේ ගිය සතියේට කලින් සතියේ සබරගමු පළාත් සිසු සවිය පළවෙනි අනාවරණය තිබුණානේ. ඒ කියන්නේ පහට ආපු ඔයාලට නේ අන්න ඒකේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ සර් හොයාගත්තේ. ඊට පස්සේ ඔයාලට මම මේකේ ප්‍රශ්න කීපෙකුත් දුන්නා. මේ ඊට විසඳන්න කියලා. දැන් ස්ක්‍රීන් එකට ඇවිල්ලා නේද තියෙන්නේ? මේකේ තියෙන මෙහෙම කතාවක් නේ. පන්තියක සිටින සමාන පරතර සහිත වෘත්තාකාර මේසයක් වටා සිටගත් විට අටවන සිසුවාට ඉදිරියේ සිටින්නේ කීවෙනි සිසුවාද කියන එකනේ නේද? ඉතින් මේ ප්‍රශ්නය විසඳනකොට මේ දැන් අපේ ළමයි උත්තරේ ගන්න මේ ලේසිම කෙටිම සරලම ක්‍රමයක් පාවිච්චි කරලා තිබ්බ මොකක්ද දන්නවද? ඔරලෝසුව තියෙන්නේ. ඔරලෝසු. අන්නේ විත්‍ය ඔරලෝසුවේ දැන් අපේ පන්තියක ඉතින් හැම පන්තියකම ඔරලෝසුවක් ගහලා තියෙනවනේ. අන්නේ ඔරලෝසුවේ ඉලක්කම් 12ක් තියෙනවනේ. අන්නේ ඉලක්කම් 12 ඇසුරෙන් මෙතන 12 ඊට පස්සේ මෙතන 3 මෙතන 6 මෙතන 9 1 2 3 නෑ 3 තියෙනවනේ. 4 5 7 8 10 11 නේද? එයාලා මේ සර්වක අපිට මොකවා මහන්සි වෙන දෙයක් තිබෙම නැහැ කිව්වා. මේ කෙලින් ඔරලෝසු දිහා බැලුවා කිව්වා. ඊට පස්සේ උත්තරේ ගත්තා කිව්වා. දැන් අපෙන් අහන්නේ ප්‍රශ්නෙන් මේ කීවන සිසුවා ඉදිරියෙන් ඒ කියන්නේ මේකේ 12 දෙනෙක් ඉන්නවා 8 වන සිසුවාට ඉදිරියේ. 8 වන සිසුවාට ඉදිරියේ. එතකොට ඔන්න ඔයාලට පේනවා 12 වෙනි කෙනාට ඉස්සරහින් ඉන්නේ අනිවාර්යෙන් 6 වෙනි යන්නේ නේද? ඊට පස්සේ පළවෙනියාට ඉස්සරහින් ඉන්නේ 7 වෙනි යන්නේ. එහෙනම් දෙවෙනියාට ඉස්සරහින් ඉන්නේ 8 වෙනි යන්නේ. මේ අපිට ඕනේ උත්තරේ ඇවිල්ලා තියෙනවානේ. 8 වෙනි සිසුවාට ඉදිරියෙන් සිටින්නේ කවුද? දෙවෙනි සිසුවා නේද? මේක තමයි උත්තරේ. හැබැයි ඉතින් මේක මෙහෙම ඉතින් අපිට ඔරලෝසුවක් තිබිච්චෙන්ද අපේ කට්ටිය මේක ටක් ගාලා උත්තරේ ගත්තා. ගොඩදා ගත්තා. ඒ වුණාට මේ ඊට වැඩි වෙන ගානක් දුන්නා නම් එහෙම 16 වෙනි සිසුවා, ඒ කියන්නේ 16 දෙනෙක් ඉන්නවා කියලා එහෙම දුන්නා නම් නැත්නම් 20ක් ඉන්නවා කියලා දුන්නා නම් ඔරලෝසුව නැහැනේ. එහෙනම් මොකක් හරි ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවානේ. එක්කෝ මේක ඇදලා බලන්න වෙනවානේ. එහෙම නැත්නම් කිටි ක්‍රමයක් හොයාගන්න වෙනවානේ. හරි. කිටි ක්‍රමයක් හොයාගන්න වෙනවා නේද? මම මේ පොඩි වෙනස් ගානක් දෙන්නම්. ඉස්සලා මේ ගානට යන්න කලින් පුංචි ගානක් වෙන එකක් මතක් කරලා දෙන්නම්. හරිද? ඒ තමයි වෘත්තාකාර මේසයක් වටේ දැන් තේ බොන්න ගියා කියලා හිතන්නේ. වෘත්තාකාර තේ බොන්න ගියා යාළුවෝ 4 දෙනෙක් වෘත්තාකාර මේසයක් හම්බුණා. ඒ මේසය දැන් 4 දෙනෙක් දැන් අසුන් කෙනෙක් ඉන්නවා. හරි. මෙන්න වෘත්තාකාර මේසය. මේකේ දැන් මේම ඇඳිම කට්ටක් ගලන්න මෙන්න 4 දෙනෙක් එක අසුන් අරගෙන තියෙනවා. මෙතන ඉන්නවා පළවෙනි එක්කෙනා. එතන ගානට පුටුවේ. දෙවෙනි එක්කෙනා මෙතන පුටුවේ ඉන්නවා. තුන්වෙනි එක්කෙනා මෙතන ඉන්නවා. හතරවෙනි එක්කෙනා මෙතන ඉන්නවා. ඔන්න ඒ විදිහට ඉන්නවා කියලා හිතන්නකෝ. හරිද? දැන් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් වෘත්තාකාර මේසයක් වටා මිතුරන් 4 දෙනෙක් තේ බීමට අසුන් අරගෙන ඉන්නවා. එතකොට ඒකේ පළවෙනි මිතුරා ඉස්සරහින් වාඩිලා ඉන්නේ කීවෙනි මිතුරාද? නැත්නම් දෙවෙනි මිතුරා ඉස්සරහින් ඉන්නේ කීවෙනි මිතුරාද? ඒ වගේ එකක් දුන්නොත් දැන් ඔයාලට මෙතන කෙලින්ම පේනවා පළවෙනි මිතුරා ඉස්සරහින් ඉන්නේ තුන්වෙනි මිතුරා නේද? ඊට පස්සේ දෙවෙනි මිතුරා ඉස්සරහින් ඉන්නේ හතරවෙනි මිතුරා. නැත්නම් හතරවෙනි මිතුරා ඉස්සරහින් ඉන්නේ දෙවෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනා ඉස්සරහින් ඉන්නේ පළවෙනි එක්කෙනා. එහෙම අපිට මේ වෘත්තේ ඇඳලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් නේ. ඊට අමතරව වෙන කෙටි ක්‍රමයක් අපි තියනවාද කියලා හොයන්න ඕනේ නේද? කෙටි ක්‍රමයකුත් තියෙනවා. අන්නේ කෙටි ක්‍රමය අපි පොඩ්ඩක් බලමු. එතකොට අපිට බලනකොට පේනවා වෘත්තාකාරයි නේද? වෘත්තාකාර එකක් තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම මේ සම්පූර්ණ මේකේ ඉන්න ඔක්කොම ගාන කීයක්ද කියලා. කී දෙනෙක් මේකේ ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවානේ නේද? ඔන්න 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේක අපි ගන්නවා මුළු ගණන. ඒ කියන්නේ සිටින මුළු පිරිස. ඉන්න මුළු ගණන අපිට හම්බ වෙනවා 4 දෙනෙක් කියලා. හරිද? ඔන්න ඒක ලියන්න. ඉතින් ඔයාලා දන්නවා දැන් මේකේ මේ අපි මේ වගේ ඔන්නෝම එකක් ගහලා ගත්තා කියමු මේ. ඕම එකක් ගහලා ගත්තා. මේ ගානට මේ වෘත්තාකාර මේසයක දෙකට මැදින් බෙදලා බැලුවා. ඒකේ මේ පැත්තෙන් කට්ටියක් ඉන්නවා මේ පැත්තෙන් කට්ටියක් ඉන්නවානේ නේද? අන්න ඒ වගේ අදහසක් අරගෙන අපි මේ 4 ඉස්සරහම අපි මොකක් කරමුද? මේ 4 අපි බෙදාගමු දෙකට. 4 දෙකට බෙදුවොත් කීයද? 4 දෙකට බෙදුවා කීයද? 2යි. දැන් ඔන්න අපෙන් අහුවොත් එහෙම ප්‍රශ්නයක් පළවෙනි මිතුරාට ඉස්සරහින් ඉන්නේ කවුද කියලා අහුවොත් දැන් අපිට මෙතන තුන්වෙනිය කියලා පේනවනේ නේද? අපි ඒකත් එක්ක මේක හැදුවොත් කොහොමද කරන්නේ? ඔන්න එතකොට දැන් ඉස්සෙල්ලා මොකද කරන්නේ? අපි මුළු ගාන ගත්තා 4 බෙදීම 2 නේද? ඊට පස්සේ ඔන්න අපිට ආව 2 කියලා උත්තරයක්. ඊළඟට අපෙන් අහන්නේ පළවෙනි මිතුරාට ඉස්සරහින් ඉන්නේ කීවෙනි මිතුරාද කියලා.
එතකොට අපි කරන වැඩේ තමයි මේ ඔක්කොම ඉන්න හතර දෙනෙක් ඒක දෙකට බෙදුවා අපිට උත්තරයක් ආව 2යි කියලා. අන්නේ දෙකට මොකක් කරනවද? මෙන්න මේ එක එකතු කරනවා. 2යි 1යි එකතු කළොත් කීයද? 2යි 1යි එකතු 3යි. අන්න බලන්න මේ පළවෙනි එක්කෙනා ඉස්සරහින් අපිට ආව කීවෙනි එක්කෙනාද? තුන්වෙනි එක්කෙනා ඉන්නවා කියලා. දැන් අපි මේ ප්‍රශ්නයට උවා කියනකො දැන් පළවෙනි මිතුරාට ඉස්සරහින් කීවෙනි මිතුරාද ඉන්නේ කියලා. මෙහෙමත් අහන්න පුළුවන් නේ තුන්වෙනි මිතුරාට ඉදිරියෙන් ඉන්නේ කීවෙනි මිතුරාද කියලානේ. දැන් තුන්වෙනි යාට ඉස්සරහින් ඉන්නේ පළවෙනියානේ. ඒ පළවෙනියත් එකකින් ගන්න පුළුවන් ද කියලා බලමු. හරි. ඔන්න අපි ආයෙ කරනවා වැඩි. ඔක්කොම ගාන ඉන්නවා හතර දෙනෙක්. හතර බෙදනවා දෙකට. හතර දෙකට බෙදුවොත් කීයද? 1යි. ඔන්න අපි දෙක ගත්තා. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ තුන්වෙනි මිතුරාට ඉස්සරහින් ඉන්නේ කීවෙනි මිතුරාද කියපු ගමන් දැන් 4 බෙදුවා 2කින් ගත්ත උත්තරයක් 2. අන්නේ දෙක මෙතනින් ලියලා මොකක් කරනවද? මේ දෙක දැන් අර ඉස්සලා කළේ දෙකට එකක් එකතු කරන්නගෙන දෙකට එකක් එකතු කරලා තුන ගත්තේ. දැන් මේක කරන්නේ 3ෙන් අඩු කරනවා 2ක්. 3ෙන් 2ක් අඩු කළොත් කීයද? 1යි. අන්න බලන්න මේ තුන්වෙනි යාට ඉස්සරහින් ඉන්න එන කවුද? පළවෙනියා. නේද? දැන් අපි අයිනේ හිතමුකෝ. දැන් මොන අපෙන් අහනවා මේකෙම දෙවෙනි මිතුරාට ඉස්සරහින් ඉන්නේ කීවෙනි මිතුරාද කියලා. දැන් දෙවෙනි මිතුරාට ඉස්සරහින් මේකට අනුව අපිට හොඳටම පේනවා දෙවෙනි යාට ඉස්සරහින් ඉන්නේ හතරවෙනියානේ නේද? අන්නේ උත්තරේ ගන්න විදිය පොඩ්ඩක් බලමු. ඉස්සලම කරන්නේ මේක වටේට ඉන්නවා කී දෙනෙක්ද? 4 දෙනෙක්. ඒ නිසා අපි 4 බෙදුවා 2ට 4 2ට බෙදුවා කීයද? 4 2ට බෙදුවාම අපිට ආව 2. මේ දෙක මෙතනින් ලියන්න. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ දෙකට ඉස්සරහින් ඉන්නේ කවුද කියලානේ. අන්න එතකොට මේ දෙකට මොකක් කරනවද? දෙකට ඉස්සරහින් කවුද ඉන්නේ කියපම් මේ බෙදලා ගත්ත දෙකට මේ දෙක එකතු කරනවා. 2යි 2යි කීයද? 4යි නේ. දෙකට ඉස්සරහින් ඉන්නේ 4. දැන් අපි මෙහෙම આવොත් එimhe හතරවෙනි මිතුරාට ඉස්සරහින් කවුද ඉන්නේ කියලා. දැන් මේක නම් හතරවෙනි මිතුරාට ඉස්සරහින් ඉන්නේ 2. එතකොට අපි මොකද කරන්නේ? ආයෙත් අරකටම ගියා. ඔක්කොම කට්ටිය ඉන්නවා 4 දෙනෙක්. 4 බෙදුවා 2කින් අපිට උන දෙකක් ආවා. ඊට පස්සේ අපෙන් අහන්නේ දැන් හතරවෙනියාට ඉස්සරහින් ඉන්නේ කවුද කියලානේ. එතකොට අපි මොකද කරන්නේ? 4 ගන්නවා මෙතනට. අඩු කරනවා. ඉතින් හතරවෙනියාට ඉස්සරහින් ඉන්නේ ඊවෙනියද බලන්න. මේ 4ෙන් මේ දෙක අඩු කරනවා. 4ෙන් දෙකක් අඩු කළොත් කීයද? 2යිනේ. ආවා. හරි නේද? අන්නේ ක්‍රමෙට යන්න පුළුවන්. එතකොට මේ ගානම දැන් අපිට මේ සබරගම්පල සිසු සවියකේදී තිබිච්ච ගානේ තිබුණේ. ඒක තිබුණේ මේ එහෙම කතාවක් නෙමෙයිනේ. ඔක්කොම 12 දෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ උල්ටාකාර මේසේ වටා කී දෙනෙක් ඉන්නවද කියවද? 12 දෙනෙක් ඉන්නවා. 12යි. මේක වටේට දැන් ඉන්නේ 12යි. එතකොට අපි මේ වැඩ කරනවා. අපි ඉස්සෙල්ලාම බලනවා උල්ටාකාර මේසේ වටා සිටින මුළු ගණන කීයද කියලා. මුළු ගණන කී දෙනෙක් ඉන්නවද? මුළු ගණන ඉන්නවා 12 නේද? මුළු ගණන 12ක් ඉන්නවා. දැන් ඊට පස්සේ මට කියන්න ඕනලා මේ මුළු ගණන 12 මොකද්ද කරන්න ඕනේ? මේ 12 මොකක් කරන්න ඕනේද? මෙන්න මේ 12 බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවොත් කීයද? 6යි. දෙකෙන් බෙදුවොත් 6යි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ කීවෙනියට ඉදිරියෙන් ඉන්න කෙනාද අහන්නේ. අපෙන් අහන්නේ 8 වෙනි සිසුවාට ඉදිරියෙන් ඉන්නේ කවුද කියලා. හරි. මේ 6 දැන් මතක තියාගත්තා. අපෙන් අහන්නේ 8 වෙනි සිසුවාට ඉදිරියෙන් ඉන්නේ කවුද කියලා. ඉතින් බැරි වෙලාව මේ 6 දැන් මෙතන ගන්න ඕනේ. මේ 6 අරගෙන අපි බැරි වෙලාව 8යි 6යි එකතු කළොත් මොකද වෙන්නේ? 8යි 6යි එකතු කළොත් 14ක් වෙනවා. අප්පරිදි. ඉන්නේ 12 දෙනා. දැන් 14ක් වෙනවා. එහෙනම් ඒ නිසා අපි මොකද කරන්නේ? මේක 8ෙන් 6ක් අඩු කරන්න ඕනේ. මේ 6 අඩු කරන්න ඕනේ. 8ෙන් 6ක් අඩු කළොත් කීයද? 1යි. එහෙනම් ඒකේ උත්තරේ එනවා මොකක් කියලාද? 8 වෙනි තුමාට ඉදිරියෙන් ඉන්නේ කීවෙනි කෙනාද? දෙවෙනි කෙනා. ඒක කෙටි ක්‍රමෙන් අපි හොයාගත්තා එහෙම. මේ තව මේක එකතු කරලා කරන වැඩකුත් තියෙනවා. ඒ කොහොමද? දැන් අර ඉස්සෙල්ලාම සම්පූර්ණ ගාන 12යි. 12 දෙක බෙදුවා 6යි. ඊට පස්සේ අපෙන් අහන්නේ 8 වෙනියට ඉස්සරහින් ඉන්නේ කවුද කියලා මෙහෙම කරන්න පුළුවන්. මේ 8 තියනවා නේද? මේ 8ට එකතු කරනවා මේ 6. 6 8යි 6 එකතු කළොත් කීයද? 8යි 6යි. 8යි 6යි 10 8යි 6යි 14යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ ඔක්කොම කට්ටිය 12යි. ඒ 14න් මේ 12 අයින් කරනවා. ඒත් අපිට එනවා 4ෙන් 2ක් 2යි. ඒත් ආව නේද? ඒ දෙක. නේද? හරි. එහෙමත් පුළුවන්. හරි. එහෙමත් පුළුවන්. දැන් එහෙනම් ඔන්න කෙටි ක්‍රමය වල දැනගත්තා. මොකද කෙටි ක්‍රමය? වෘත්තාකාර කිව්වා. වටේ වින ගානක් ගත්තා. වටේ වින ගාන 12යි. නේද? ඊට පස්සේ ඒක බෙදුවා දෙකට. එතකොට ආව 6ක්. අපෙන් අහන්නේ 8 වෙනියට ඉස්සරහින් ඉන්නේ කවුද කියලා.
ඒ නිසා 8යි 6යි ගත්තා. 8යි 6යි අඩු කළා. 8යි 6යි අඩු කරපුව ගමන් අපිට ආව කීයක්ද? 2ක්. එහෙනම් 8 විනාඩි ඉස්සරහින් ඉන්නේ 2. හරි නේද? right. තව ගානක් ඒ වගේම ගානක් මම ඔයාලට වැඩි දුර හදන්න කියලා දුන්නා. ඒ කොයි ගානද? මට මතක හැටියට එහෙම හදන්න දුන්නේ පුතාලට වෘත්තාකාර මේසයක් පටා 10 දෙනෙක් ඉන්නවා කියන එක. ඔන්න මම ගාන ස්ක්‍රීන් එකට ගේනවා මෙන්න මේක. ඔන්න බලන්න. මේ තියෙන්නේ සිසුන් 10 දෙනෙක්. ස්ක්‍රීන් එකට ආවද ගාන? ආව නේද? සිසුන් 10 දෙනෙකු වෘත්තාකාරව සිටගෙන සිටින විට තුන්වන සිසුවාට හරියට මිදිරියෙන් සිටින සිසුවා කීවෙනි සිසුවාද කියන ප්‍රශ්නය. හරි. දැන් මේක අපි ඇඳලා හදන්න නැතුව කෙටි ක්‍රමෙන් හදමුද ළමයි? ඇඳ ඉන්න නැතුව කෙටි ක්‍රමෙන් හදමු. තියෙන්නේ මෙහෙම එකක්. සිසුන් 10 දෙනෙකු වෘත්තාකාරව ඉන්නවා. මෙන්න අපි සුපුරුදු පරිදි වෘතය ගත්තා. මෙන්න මේ සුපුරුදු පරිදි ගත්ත වෘතයේ වටේට ඉන්නවා කී දෙනෙක්ද? වටේට ඉන්නවා 10 දෙනෙක්. හරිද? ඔන්න ඒක ඉස්සෙල්ලාම ලියාගත්තා. ඊට පස්සේ අපෙන් අහන්නේ තුන්වන සිසුවාට අපි તો මෙතන ඉන්නේ තුන්වෙනි එක්කෙනා කියලා. මේ තුන්වෙනි එක්කෙනාට ඉස්සරහින් මෙන්න මේ හරියෙන් ඉන්න පුළුවන් කවුද කියලා යහන්න. දැන් මේ වෘත්තාකාර මිනිස්සු මට ඉන්න මුළු ගණන කීයද කියලා ගන්නවා. මුළු 10යි. 10යිනේ. ඊට පස්සේ අපි 10ට මොකද කරන්න සෙල්ලම? 10 බෙදනවා දෙකට. 10 දෙකට. 10 දෙකට බෙදුවොත් කීයද? 5යි. 10 දෙකට බෙදුවොත් 5යි. දැන් අපෙන් අහන්නේ තුන්වෙනියාට ඉදිරියෙන් ඉන්නේ කවුද කියලානේ. දැන් මේ 5 ගත්තා. 5 අරගෙන මේ 3ක් ගත්තා. ඔයා හිතනවද මේ 5න් 3ක් අඩු කළා හරියයි කියලා? 5න් 3ක් අඩු කළොත් හරියන්නේ නැහැ. හේතුව තමයි 5න් 3ක් අඩු කළොත් 2යි. දෙවෙනියා ඉන්නේ මෙන්න මෙතන. නේද? දෙවෙනියා ඉන්නේ. ඒතර ඉස්සරහින් නෙමෙයි. එහෙනම් මෙතනදී මොකක්ද අපිට කරන්න වෙන්නේ? 5යි 3යි එකතු කරනවා. හරි. අපි එතකොට බලනවා මේ 5ට එකතු කරනවා කීයද? 3. 5යි 3යි එකතු කළොත් කීයද? 5යි 3යි 8යි. එහෙනම් ඔයාගේ උත්තරේ තියෙන්න ඕනේ සිසුන් 10 දෙනෙකු වෘත්තාකාරව සිටගෙන සිටම බෙද තුන්වන සිසුවාට හරියට මිදිරියෙන් සිටින සිසුවා කීවෙනි පුද්ගලයාද කිව්වා මොකක්ද උත්තරේ? 10 බෙදුවා 2කට 5යි. ඊට පස්සේ මොකද කරන්නේ? අපෙන් අහන්නේ තුන්වෙනි සිසුවාට ඉස්සරහින් ඉන්නේ කී දෙනාද කීවෙනියද කියලා අර බෙදාගත්ත 5ට අපෙන් අහන 3 එකතු කළා 5යි 3යි 8යි. 8 වෙන සිසුවා. ඒකත් තේරුණාද ලස්සනට? තේරුණා? එහෙනම් සර් ওই જાතියටම ඔය වගේම තවත් ගාණක් දීලා ඇති. මම හිතන්නේ ගණන් 5ක් දොකේ ඉවර තිබුණා නේද? ගණන් 5ක්. ගණන් 5ක් තිබ්බා. එහෙනම් බලමු අපි පස්වෙනි ගාණ. නෑ පස්වෙනි ගාණ නෙමෙයි තුන්වෙනි ගාණ. තුන්වෙනි ගාණ. හරි. මේ තියෙන්නේ වෘත්තාකාර මේසයක්. තුන්වෙනි ගාණ තිබුණේ මෙහෙමයි. මම ස්ක්‍රීන් එකට ගේන්නම්. ගෙනහන්න. ඒකේ තිබුණේ වෘත්තාකාර ඔක්කොම වෘත්තාකාර කතන්දර යන්නේ. වෘත්තාකාර මේසයක් වටා සිසුන් 16 දෙනෙකු සමාන දුරින් සිටිනා. 13 වන සිසුවාට ඉදිරියෙන් සිටින්නේ කීවෙනි සිසුවාද කියලා අහන ප්‍රශ්නේ. නේද? වෘත්තාකාරයි සිසුන් කී දෙනෙක් ඉන්නවද වටේට? කී දෙනෙක්ද ඉන්නේ? 16ක්. 16ක් ඉන්නවා. right. අපරාධේ මම අර මුළු ගණන් එකේ මැකුවේ නේද? ඒක කියන්න. හරි. වෘත්තෙ මැකුවෙත් අපරාධේ. මෙන්න වෘත්තය අඳගත්තා. මුළු ගණන කීයද මුළු ගණන? 16යි. මුළු ගණන 16යි. දැන් අපෙන් අහන්නේ කීවෙනි කෙනාට ඉස්සරහින් ඉන්න කෙනාද? මතක නැහැ? 8ට. අපෙන් අහන්නේ 13 වෙනි සිසුවාට ඉදිරියෙන්. 13. ඔව්. 13 වෙනි සිසුවාට ඉදිරියෙන් ඉන්න කෙනා තමයි අහන්නේ. හරි. ඔන්න දැන් අපි කරන වැඩේ මුළු ගණන 16යි. 13 වෙනියා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ හරියට වගේ හිතමුකෝ. මෙන්න මේ හරියට වගේ වෙන මෙන්න මේ හරියට ඉන්න කෙනා තමයි මේ හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම 16 බෙදනවා කීයෙන්ද? දෙකෙන්. නේද? 16 දෙකෙන් බෙදුවොත් කීයද? 16 දෙකෙන් බෙදුවා 8යි. දැන් ඉතින් අපි වැඩේ කරන්න ඕනි මේ 8යි 13යි සම්බන්ධ කරගෙන. ඉතින් 8ට
13ක් එකතු කළොත් මොකද වෙන්නේ බලන්න. 13යි 8යි ටක් ගාලා එකතු කරලා කියන්න මට. 13යි 8යි එකතු කළොත් කීයද? 8යි 13යි. 21යි. 21යි. එතකොට 16 ඉක්මවා යනව නේද? එහෙනම් 8යි 13යි එකතු කරලා හරියනවද? අඩු ගන්න. එහෙනම් 13යි 8යි මොකක් කරන්න ඕනේ? අඩු ගන්න. 13න් 8ක් අඩු කළොත් කීයද? 5යි. එහෙනම් මේ 13 වෙනියන් ඉස්සරහින් ඉන්නේ කී වෙනියද? 5. 5 වෙනියා. ඒකත් ගොඩ ගියාද? ඔව් සර්. ඔව් සර්.